අපගේ මූවී මයින්ඩ් චෑනල් එක වෙත සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් අපි දැන් මදරාසී චිත්‍රපටය දෙසට යමු. තුප්පාකි. කත්ති වගේ සුපිරි බ්ලොක්බස්ටර් චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු මුරුගදෝස් එක්ක ජනප්‍රිය නළු සිවකාර්තිකයන් එකතු වුණාම මොන වගේ නිර්මාණයක් බිහිවයිද? කියන්නේ මේ ප්‍රශ්නයට ලැබෙන උත්තරය මේ දෙදෙනාගේ පළමු සුරුජ අධ්‍යක්ෂණ නළු සංයෝගයෙන් එන මදරාසී චිත්‍රපටය සයිකොලෝජිකල් ඇක්ෂන් ත්‍රිලර් ගණයට අයත් වෙන වෙනස්ම ආරක් කතාවක්. තමිල්නාඩුව පුරා ගිනි අවිජාලයක් පතුරුවා තුවක්කු සංස්කෘතියත් ඇති කරන්න උත්තරය තැනි වෙන්නේ නිර්මාණයක් බිහිවෙයිද. ඔවුන්ගේ සැලැස්ම තමයි ට්‍රක් රථ 5ක් පුරවා ගිනි අවි ප්‍රාන්තය පුරා බෙදා හැරීම. මේ මහා විනාශය නවත්තන්න උත්සාහ කරන්නේ දක්ෂ NIA නිලධාරියක් වන ප්‍රේම්නාත්. හැබැයි මේ මෙහෙයුම අතරතුරදී ඔහුට දරුණු ලෙස තුවාල සිද්ධ වෙනවා. අන්දීප් තුවාල වෙලා ඉන්න ප්‍රේම්ව ඉක්මනටම හොස්පිටල් එකට අරගෙන යනවා. කොහොමරි සිද්ධියෙන් පස්සේ අපිට පෙන්වන්නේ මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වන රඝුව. ඉතින් රඝු කියලා කියන්නේ ආදරෙන් පරාද වුණ කෙනෙක්. රඝුව එක නිසා එයාව දාලා ගියපු මාලතී ගැනම කිය ඉන්නවා. ඉතින් මාලතී නැතුව එයාට ජීවත් වෙන්න බෑ කියලා සූසයිඩ් කරගන්න කියලා හිතාගෙන පාලමක් උඩට යනවා. ඉතින් ඒක දැකලා රඝුට ඉක්මනට පාලමෙන් පැනලා මැරෙන්න කියලා පල්ලෙහා ඉන්න ගොඩක් මිනිස්සු ඒක වීඩියෝ කරන්න පටන් ගන්නවා. කොහොමරි මේ වෙලාවේ රඝුව නතර කරන්නත් කවුරුත් හිටපු නැති හින්දා රඝුව අන්තිමට මේ පාලමෙන් පල්ලෙහාට පනිනවා. හැබැයි රඝුව බිමට වැටෙන්න කලින් එයාගේ ෂර්ට් එක කම්බි කූරක හිර වෙනවා. ඊට පස්සේ තමයි රඝුව බිමට වැටෙන්නේ. කොහොමරි මෙන්න මෙතනින් තමයි ප්‍රේම් ඇතුළු NIA එකේ තුවාල වුණ නිලධාරීන් ඇම්බියුලන්ස් වලින් අරගෙන යන්නේ. ඉතින් ඒ සිද්ධිය දැක්ක මෙතන ඉන්න මිනිස්සු රඝුවත් මේ ඇම්බියුලන්ස් එකට බලෙන්ම වගේ දාලා හොස්පිටල් එකට යවනවා. ඉතින් හොස්පිටල් එක පැත්තට ගියොත් එහෙම ප්‍රේම් ડોක්ටර්ලා කියනවා එයාට තුවක්කු කන්ටේනර් ටික අල්ල ගන්න ඕනේ හින්දා එයාව කොහොම හරි කරලා බේර ගන්න කියලා. ඒ වගේ මෙතනම එහා පැත්තෙන් ඉන්න රඝු එයාට මැරෙන්න ඕනේ කියලා එයාව බේර ගන්න එපා කියලා ડોක්ටර්ට කියනවා. කොහොම නමුත් ඉතින් අවසානයේ මේ දෙන්නම බේරෙනවා. රඝු ඉතින් ප්‍රේම්ටත් එයාගේ මාලතීගේ කතාව කියන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් එතකොටම ප්‍රේම්ගේ ගෝලයෝ ටිකක් ඇවිල්ලා රඝුව එතනින් එක්කරගෙන යනවා. කොහොමරි මේ ප්‍රේම්ගේ ඔත්තුකාරයෝ දෙන්නේ චිරාගේ කණ්ඩායමේ ඉන්නවා. ඒ එක්කෙනෙක්ගේ තොරතුරකට තමයි ප්‍රේමේ මිෂන් එක ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒකින ප්‍රේම්ට කෝල් කරලා කියනවා විරාට් එතෙන්ට එනවා කියලා. එයා දැනගෙන හිටියේ නෑ කියලා. තුවක්කු තියෙන කන්ටේනර් ටික දැන් තියෙන විශාල ෆැක්ටරි එක කියලා එයා ඒ තැන ගැන හරියට දන්නේ නෑ කියනවා. හැබැයි ප්‍රේම් නම් මේ වෙනකොට ඒ තැන ගැන විස්තර ගොඩක් හොයාගෙන තියෙනවා. ඉතින් ඒ කන්ටේනර් ටික තියෙන්නේ ගෑස් ෆැක්ටරි එක. ඒ ෆැක්ටරිය MP කෙනෙකුට අයිති එකක් නිසා අනිවාර්යයෙන්ම ඒක වටලන්න ඕන නම් උසා විනියෝගයක් අරගන්නම සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රේම් මේ වෙනකොටත් එයාගේ ටීම් එකේ හර්ෂව ඒ ෆැක්ටරිය විස්තර බලන්න යවලා තියෙන්නේ. කොහොමරි කෝල් එකෙන් පස්සේ සංදීප් ප්‍රේම්ගෙන් අහනවා තාත්තා මේ කේස් එකට විතරක් මෙච්චර කලබල වෙලා ඉන්නේ ඇයි කියලා. ප්‍රේම එතකොට කියනවා ඒ තුවක්කු ටික බෙදා හැරියොත් අනිවාර්යයෙන්ම තමිල්නාඩුවේ තියෙන සාමය නැති වෙලා යනවා කියලා. ලෝකල් පුංචි රණ්ඩු මෙහි දැනටම සිද්ධ වෙනවා. එහෙම කට්ටියගේ අතර තුවක්කුවක් ගියොත් අනිවාර්යයෙන්ම ලොකු විනාශයක් සිද්ධ වෙනවා කියලා ප්‍රේම් කියනවා. කොහොමරි සිද්ධියෙන් පස්සේ අපිට පෙන්වන්නේ රඝුව ආපහු ප්‍රේම්ව දැකලා එයාට කතා කරන්න එනවා. රඝුව ඉතින් මේ විදිහට ඇවිල්ලා ප්‍රේම්ගේ මුලින්ම සිගරට් එකක් තමයි ඉල්ලගන්නේ. එයා ඊට පස්සේ කියනවා මාලතී එයාව දාලා ගියපු නිසා තමයි එයා සූසයිඩ් කරගන්න හැදුවේ කියලා. පුළුවන් නම් එයාව මේ බිල්ඩින් එකෙන් පල්ලෙහාට තල්ලු කරලා මරලා දාන්න කියලා රඝුව කියනවා. හැබැයි ප්‍රේම් නම් මේ රඝුව කියන දේවල් 7-5කටවත් ගණන් ගන්නේ නැහැ. කොහොමරි සිද්ධියෙන් පස්සේ ටික වෙලාවකින් ගෑස් ෆැක්ටරියේ ඔත්තු බලන්න ගියපු හර්ෂ ලේ පෙරාගෙන ප්‍රේම්ව හම්බ වෙන්න එනවා. හර්ෂ වෙලා කියනවා ඒ ෆැක්ටරි එකේ ආරක්ෂාව ගොඩක් තදයි කියලා. මොකද ෆේක් ID වගේම පාස් හදලවත් ඒ ෆැක්ටරිය ඇතුළට ඇතුල් වෙන්න කිසිම අවස්ථාවක් නැහැ. ඒක නිසා හර්ෂ කියනවා සූසයිඩ් මිෂන් එකක් තමයි ඒ ට්‍රක් ටික විනාශ කරන්න හරියන්නේ කියලා. ඒ වගේම ප්‍රේම් කියනවා නම් හර්ෂම ඒ සූසයිඩ් මිෂන් එකට යන්න සූදානම් කියනවා. කොහොමරි මේ වෙලාවේ ප්‍රේම්ට සීනියර් ඔෆිසර් කතා කරලා මේ මිෂන් එකෙන් කමාන්ඩෝස්ලා 14 දෙනෙක් මැරුණ එකට හොඳටම බනිනවා. මෙතනින් පස්සේ මේ මිෂන් එකට එයාලගේ එක්කෙනෙක්වත් මැරෙන්න හොඳ නෑ කියලා කියනවා. ප්‍රේම් එතකොට දකිනවා උඩ ඉඳන් පල්ලෙහාට පයින්න ගිහිල්ලා මේ වෙනකොට වයර් එක පැටලිලා ඉන්න රඝුව. රඝුව ඉතින් එයාට මැරෙන්න ඕනේ කියලා කොච්චර කෑ ගැහුවත් ආරක්ෂකයෝ ඇවිල්ලා එයාව බේර ගන්නවා. කොහොමරි එකෙන් පස්සේ ඊළඟ දවසේ රඝුව ඩිස්චාර්ජ් වෙලා යන්න හදනකොට එයා කලින් දවසේ ඉල්ලගත්ත සිගරට් එක දීලා යන්න ප්‍රේම්ව බලන්න යනවා. ප්‍රේම් එතකොට රඝුවගෙන් අහනවා ඔයාට අනිවාර්යයෙන්ම මැරෙන්න ඕනේද කියලා. රඝුව එතකොට කියනවා එයාට අනිවාර්යයෙන්ම මැරෙන්න ඕනේ කියලා. එයා දහවසම සූසයිඩ් කරගන්න හිතාගෙන ඉන්නේ කියලා. ප්‍රේම් එතකොට කියනවා රඝුවට සූසයිඩ් කරගන්න වැඩේ දවස් 2කට කල් දාන්න කියලා. එයාට රඝුව වැඩකට ඕනි වෙනවා කියලා. ඒකෙන් රඝුවට ඕනි විදිහට මැරෙන්න පුළුවන් කියනවා. ඉතින් ඒකෙන් ලේසියෙන්ම මැරෙන්න පුළුවන් හින්දා රඝුත් ගොඩක් සන්තෝෂෙන් ඒකට කැමති වෙනවා. ඉතින් මේ රඝුව කියලා කියන්නේ හැම වෙලෙම මැරෙන්න උත්සාහ කරන කෙනෙක්නේ. ඒක නිසා එයාගේ ටීම් එකත් බේර ගන්න ඕනේ හින්දා ප්‍රේම් දැන් උත්සාහ කරන්නේ ඒ සූසයිඩ් මිෂන් එකට ඒ ෆැක්ටරිය ඇතුළට රඝුව යවන්න. ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන ID එහෙම හදන්න මේගොල්ලෝ පටන් ගන්නවා.
ප්‍රේමයෙන් පස්සේ පොලිසිය කට්ටියට කියනවා පුළුවන් තරම් ඉක්මනට රඝුගේ විස්තර ටික හොයලා බලන්න කියලා. ඒක නිසා පොලිසිය කට්ටිය රඝු ගැන විස්තර හොයන්න පටන් ගන්නවා. රඝු කියලා කියන්නේ චෙන්නයි වල කෙනෙක්. ඉතින් ඒ හොස්පිටල් එකට ඇඩ්මිට් කරනකොට එයාගේ සාක්කුවේ එක ෆෝන් නම්බර් එකක් තිබිලා තියෙනවා. ඒකට කෝල් කරාම එක්කෙනෙක් කියනවා රඝු බෙහෙත් ගන්න ආවේ නැති හින්දා ඒ කට්ටිය රඝුව දවස් 10ක් තිස්සේ හොයනවා කියලා. ඉතින් ඒ විදිහට කතා කරන්නේ මෙන්ටල් හොස්පිටල් එකකින්. ඉතින් රඝු අවුරුදු 16ක්ම ඒ මෙන්ටල් හොස්පිටල් එකෙන් ට්‍රීට්මන්ට් අරගෙන තියෙනවා. කොහොම හරි ඊට පස්සේ අපිට පෙන්වන්නේ මාස 6කට කලින් රඝුගේ කතාව. ඉතින් කානිවල් එකට ගිහිලා ඉන්න මාලතිය දකින්නවා හොරු වගේ වයසක මිනිස්සෙකුට පහර දීලා එයාගේ සල්ලි බෑග් එක අරගන්නවා. ඒක නිසා මාලතිය එතෙන්ට දුවගෙන ගිහිලා ඒ සල්ලි බෑග් එක ආපහු එයාට දෙන්න කියලා කියනවා. ඒක නිසා එතන හිටපු එක හොරෙක් ඒ බෑග් එකේ තියෙන සල්ලි මිනිස්සු ඉන්න දිහාවට විසි කරනවා. ඒක නිසා එතන ඉන්න මිනිස්සු ඒ සල්ලි අහුල ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ හොරු සෙට් එක ඒ මිනිස්යාගේ බෙල්ලට පිහියක් තියෙනවා. කොහොම හරි මෙන්න මේ සිද්ධියේ පැත්තක ඉන්න රඝු දකිනවා. ඒ සිද්ධිය දැක ගමම රඝු තාත්තා කියලා කෑ ගහගෙන මෙතෙන්ට දුවගෙන ඇවිල්ලා ඒ හොරු සෙට් එකට හොඳටම පහර දෙනවා. කොහොම හරි එක වෙලාවක රඝු ඒ කට්ටියගෙන් ගුටි කනකොට මාලති රඝුට උදව් කරන්න කියලා හිතාගෙන එතන තිබ්බ සෝඩා බෝතලයකින් හොරෙකුට පහර දෙනවා. හැබැයි ඒ බෝතලේ ඇවිල්ලා වදින්නේ රඝුගෙම මූණේ. කොහොම හරි රඝු මේ වෙලාවේ ඒ හොරු ටිකට හොඳටම පහර දීලා ආපහු ඒ සල්ලි ඒ කෙනාටම දෙනවා. එතකොට ඒ කෙනා කියනවා එතන ඉන්න ඉතුරු මිනිස්සුත් එයාගේ සල්ලි අහුලා ගත්තා කියලා. රඝු එක නිසා ඒ මිනිස්සු ටිකව කපලා කොටලා තුවාල කරලා ඒ සල්ලි ටික ඉල්ලගෙන ආපහු ඒ කෙනාටම දෙනවා. ඉතින් මේ සිද්ධිය දිහා බලාගෙන හිටපු මාලතිත් ගොඩක් ෂොක් වෙනවා. ඒ වගේම ඉතින් රඝු මේ වෙනකොට මාලතිගේ යාළුවෙක්වත් තුවාල කරලා තමයි තියෙන්නේ. කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ රඝු මේ වයසක මිනිස්සයාවත් හොස්පිටල් එකට එක්කරගෙන යනවා බෙහෙත් දාගන්න. කොහොම හරි ඉතින් මාලතිය ට්‍රේනින් වෙන හොස්පිටල් එකටම තමයි රඝු බෝතලේ වැදුන එකට බෙහෙත් දාගන්න එන්නේ. ඒ වගේම ડોක්ටර් මේ වෙලාවේ රඝුට ට්‍රීට්මන්ට් කරන වැඩේ මාලතියටම බාර දෙනවා. මේක නිසා මේ දෙන්න නිතරම වගේ මේ හොස්පිටල් එකේදී මීට් වෙනවා. රඝු නම් ඉතින් මාලතියව මෙහෙම දැක්ක ගමන්ම මාලතියට ආදරය කරන්න පටන් ගන්නවා. ඉතින් මේම කාලයක් ගත වෙනකොට මේ දෙන්න හොඳම යාළුවෝ වෙලා ළඟින් ආශ්‍රය කරන්න පටන් ගන්නවා. කොහොම හරි එකෙන් පස්සේ එක දවසක් රඝු මාලතියව හම්බ වෙන්න ගිහිල්ලා හොස්පිටල් එකේ කැන්ටින් එකේ ඉන්නවා. එතකොට බස් එකක් ඇක්සිඩන්ට් වෙලා ඒකෙන් තුවාල වුණ ගොඩක් කට්ටිය මේ හොස්පිටල් එකට අරගෙන එනවා. ඒක නිසා මාලතිය රඝුට කෝල් කරලා කියනවා අද හවසට ඒ දෙන්න හම්බ වෙමු කියලා. ඒ වගේම එයා මේ වෙලාවේ ගොඩක් බිසී කියලා රඝුට වතුර බෝතලයක් ගෙනත් දීලා යන්න කියලා මාලතිය කියනවා. ඉතින් රඝු ඒක නිසා වතුර බෝතලයක් අරගෙන යනකොටම රඝුට එයාගේ මානසික වෛද්‍යවරයා කෝල් එකක් අරගන්නවා. කොහොම හරි මේ වෙලාවේ සිද්ධ වෙලා තියෙන බස් ඇක්සිඩන්ට් එක ගැන දැනගෙන කලබල වෙන ડોක්ටර් රඝුට ඇතුළට යන්න එපා කියලා කියනවා. හැබැයි රඝු මේ වෙනකොටත් ඒ හොස්පිටල් එක ඇතුළට ගිහිල්ලා තමයි ඉන්නේ. ඉතින් ඇක්සිඩන්ට් එක නිසා මෙතෙන්ට අරගෙන ඇවිල්ලා ඉන්න මිනිස්සු දැක්කම රඝු ගොඩක් ෂොක් වෙනවා. රඝු ඊට පස්සේ එකපාරටම මේ තුවාල වෙලා ඉන්න කට්ටියට අම්මා අයියා සීයා වගේ නෑකම් කිය ඒ කට්ටිය හැමෝම ට්‍රීට්මන්ට් කරන්න හොස්පිටල් එක ඇතුළට උස්සගෙන යනවා. රඝු ඉතින් මේ විදිහට ගොඩක් කලබලෙන් නෑකම් කිය හැමෝම කට්ටිය හොස්පිටල් එකට අරගෙන යන සිද්ධිය මාලතිය දකිනවා. ඒක නිසා ඉතින් මාලතියටත් මුකුත්ම හිතා ගන්න බෑ. කොහොම එකෙන් පස්සේ මාලතිය යනවා රඝු මීට කලින් තාත්තා කියලා කතා කරපු අර කානිවල් එකේදී ප්‍රශ්නයක් දාගත්ත මිනිස්සයව හම්බ වෙන්න. එතකොට ඒ කෙනා කියනවා රඝු එයාගේ පුතා නෙමෙයි එයාට ඉන්නේ දුවලා දෙන්නෙක් විතරයි කියලා. ඒ වගේම රඝු එයාට තාත්තා කියලා කතා කරලා එයාව හොස්පිටල් එකට එක්කරගෙන ගිහිල්ලා එයාගේ හොස්පිටල් එකේ බිලත් ගෙව්ව එකට ඒ කෙනා ගොඩක් පුදුම වෙනවා කියලා කියනවා. කොහොම හරි ඒ සිද්ධියෙන් පස්සේ එළියට ආපු මාලතියට මතක් වෙනවා රඝු එක දවසක් එයාට ડોක්ටර් කෙනෙක්ව හඳුන්වලා දුන්නා කියලා. ඒක නිසා මාලතිය ඒ ડોක්ටර්ව හම්බ වෙන්න යනවා. හම්බ වෙන ගියට පස්සේ ඒ ડોක්ටර් කියනවා රඝු අවුරුදු 16ක්ම ඒ මෙන්ටල් හොස්පිටල් එකෙන් ට්‍රීට්මන්ට් අරගන්නවා කියලා. දැන් අවුරුදු 2ක් තමයි රඝුට සමාජය හුරු කරන්න ඕනේ හින්දා එළියට යවලා තියෙන්නේ. ඉතින් මේ රඝුට අවුරුදු 14ක කාලේ එයාගේ පවුලේ කට්ටියත් එක්ක ට්‍රිප් එකක් ගිහිල්ලා කෑම කන්න පාන්ඩිචේරි වල නතර වෙලා තියෙනවා. රඝු බාත්රූම් එකට ගියපු නිසා කෑම කාලා ඉවර වෙලා පවුලේ කට්ටිය හැමෝම ඒ වාහනයට නගිනවා. එතකොට තමයි රඝුත් මේ වාහනේ දිහාවට එන්න යන්නේ. හැබැයි ඒත් එක්කම එතන තිබ්බ ට්‍රාන්ස්ෆෝම් එක පුපුරලා ගිහිල්ලා කරන්ට් කම්බි වගේක් මේ වාහනේට වැටෙනවා. රඝු එක නිසා ඒ වාහනේ දිහාවට දුවන්න ගියාත් එතන හිටපු මිනිස්සු වගේක් රඝුව අල්ල ගන්නවා. කොහොම හරි අන්තිමට මේ වාහනේ ගෙනි අරගෙන රඝුගේ පවුල කට්ටිය හැමදෙනාම රඝුගේ ඇස් ඉස්සරහාම මැරලා යනවා. අන්න ඒකෙන් පස්සේ තමයි මේ රඝුට මානසික ලෙඩක් ඇති වෙන්නේ. රඝුට ඒ වෙලාවේ එයාගේ පවුල කට්ටිය බේරගන්න බැරි වුණ එක වගේම කවුරුත් ඒ වෙලාවේ එයාගේ පවුල කට්ටිය බේරගන්න උදව් කරපු නැති එක රඝුගේ හිතේ තැම්පත් වෙනවා. එතනින් පස්සේ කවුරු කරදරයකට වැටිලා හිටියත් එයාට පේන්නේ ඒ කෙනා එයාගේ පවුල කෙනෙක් වගේ. ඒක නිසාම රඝුට ගොඩක් කේන්ති යනවා. ඒක නිසාම රඝු ඒ කට්ටිය බේරගන්න ඕනෙම දෙයක් කරනවා කියලා ડોක්ටර් කියනවා. ඉතින් ડોක්ටර් කියන මේ කතාව ඇහුවට පස්සේ මාලතිය ගොඩක් ෂොක් වෙනවා. කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ අපිට පෙන්නන්නේ රඝු මේ වෙනකොට වැඩ කරන IT කම්පැනි එක. ඉතින් හදිසියෙම ඇති වුණ භූමිකම්පාවන් නිසා ඒ බිල්ඩින් එකේ ඉන්න හැමෝටම එළියට යන්න කියනවා.
එළියට ගියට පස්සේ එතන ඉන්න හැමෝම කට්ටියට එයාලගේ පවුල් වල කට්ටිය කෝල් කරනවා කියලා රඝු දකිනවා. ඉතින් ඒක දැක්ක නිසා රඝුත් එයාගේ ෆෝන් එක අරගෙන එයාගේ අම්මගෙන් කෝල් එකක් ආවා වගේ බොරුවට කතා කරන්න පටන් ගන්නවා. එතකොටම නෙට්වර්ක් ජෑම් එකක් සිද්ධ වෙලා හැමෝගෙම කෝල් කට් වෙනවා. හැබැයි රඝු මේක දන්නේ නැතුව බොරුවට එයාගේ අම්මට කතා කරපු නිසා හැමෝම කට්ටිය රඝුට hina වෙනවා රඝු බොරු කරනවා කියලා. ඉතින් මේ දේ නිසා ගොඩක් අවුල් වෙන රඝු කියනවා එයාට කෝල් කරන්න පවුල කෙනෙක් නැති හින්දා තමයි එයා මේ විදිහට බොරුවක් කරේ කියලා. කොහොම හරි එතකොට තමයි මෙතෙන්ට රඝුව හොයාගෙන මාලතී එන්නේ. ඉතින් රඝුගේ ෆෝන් එක වැඩ කරපු නැති නිසා තමයි මාලතී රඝුව හොයාගෙන මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඉතින් මාලතීව දැක්කට පස්සේ රඝුත් ගොඩක් පුදුම වෙනවා. කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ රඝු වගේම මාලතී දෙන්න පැත්තකට ගිහිල්ලා කතා කරනකොට රඝු එයා ට්‍රීට්මන්ට් ගන්න සිද්ධිය ගැන මාලතීට කියන්න උත්සාහ කරනවා. එතකොට මාලතී කියනවා එයා රඝු ගැන හැමදේම දන්නවා කියලා. ඒව දැනගත්තට පස්සේ තමයි රඝු ගැන තිබ්බ ආදරේ තවත් වැඩි වුණේ කියලා මාලතී රඝුට ආදරය කරන්න පටන් අරගෙන තියෙනවා. කොහොම හරි මෙන්න මේ අතීත කතාව ප්‍රේම්ලත් එක්ක යන රඝුට මතක් වෙනවා. කොහොම හරි සිද්ධියෙන් පස්සේ අපිට පෙන්වන්නේ චිරාග් කියනවා තමිල්නාඩුවේ තුවක්කු වලට ඩිමාන්ඩ් එකක් හදන්න ඕනේ කියලා. ඉතින් විරාට් ඒකට හොඳ ප්ලෑන් එකක් ගහනවා. මොකද ඒ කට්ටිය තුවක්කු 100ක් නොමිලේ මිනිස්සුන්ට දෙන්න තීරණය කරනවා. මේ වෙනකන් සිද්ධ වෙන ලොකු රණ්ඩුවක වුණත් පිහිවලින් කපා කොටා ගන්න එක තමයි මෙහි සිද්ධ වෙන්නේ. ඒක නිසා විරාට්ගේ ගෝලයෝ ඒ කට්ටියට නොමිලේ තුවක්කු ලබා දෙනවා. මේක නිසා ඒ වගේ පුංචි රණ්ඩු වලදීත් මේ මිනිස්සු තුවක්කු පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒක නිසා වෙඩි වැදිලා මැරෙන මිනිස්සු ගාන දවසින් දවස වැඩි වෙනවා. කොහොම ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඉස්කෝලේ යන පුංචි කොල්ලෙක් එයාගේ තාත්තගේ ළඟ තිබ්බ තුවක්කුවත් අරගෙන ඇවිල්ලා තියෙනවා. පන්තියේ ළමයි එයාට කරදර කරපු නිසා ඒ කොල්ලා එයාගේ ළඟ තිබ්බ තුවක්කුව එළියට අරගෙන ඒ ළමයින්ට වෙඩි තියන්න උත්සාහ කරනවා. මේක දැනගත්ත ප්‍රේම් වගේම එයාගේ ටීම් එක මෙතෙන්ට එනවා. ඒ වගේම මේ කට්ටියත් එක්ක රඝුත් මෙතෙන්ට එනවා. ඉතින් මේ වෙනකොට ඉස්කෝලේ ළමයි හැමදෙනාම ඉස්කෝලෙන් එළියට අරගෙන තමයි තියන්නේ. හැබැයි ක්ලාස් එකේ හිර වෙලා ඉන්න කට්ටිය බේරගන්න මේ කට්ටියට කිසිම විදිහක් නැහැ. පුංචි කොල්ලෙක් හින්දා ඒ කොල්ලට වෙඩි තියන්නත් ප්‍රේම් කැමති නෑ. ප්‍රේම් එක නිසා මේකට මොකද්ද කරන්න කියලා කල්පනා කරන ටිකට රඝු ඒ ක්ලාස් එකට යන්න යනවා. ප්‍රේම් එක නිසා රඝුට කෝල් කරලා කියනවා රඝු ඒ කොල්ලට වෙඩි තිබ්බොත් අනිවාර්යයෙන්ම රඝුවත් මරලා දානවා කියලා. රඝු එතකොට කියනවා කොහොමත් මැරෙන්න ඉන්නේ එකේ එක පුංචි ළමයෙක් හරි බේරලා මැරුණොත් ඒකෙන් මාලතී ගොඩක් සන්තෝෂ වෙයි කියලා. රඝු ඊට පස්සේ ඒ ළමයාගේ ළඟට ගිහිල්ලා කියනවා ඒ තුවක්කුව බොරු එකක් කියලා. හැබැයි ඒ ළමයා ඒක විශ්වාස කරන්නේ නැහැ. රඝු ඒක නිසා ඒ ළමයාට කියනවා එහෙනම් මුලින්ම එයාට ඒකෙන් වෙඩි තියලා බලන්න කියලා. එතකොට රඝුගේ දිහාවට තුවක්කුව දික් කරන ඒ ළමයා රඝුට වෙඩි පාරවල් දෙකක් තියෙනවා. එතකොටම කමාන්ඩෝස්ලා ජනේලෙන් පැනලා මේ පන්ති කාමරයට ඇවිල්ලා ඒ ළමයා වාල්ලාගෙන ඒ ළමයාගේ අතේ තිබ්බ තුවක්කුව අරගන්නවා. ඉතින් වෙඩි වැදලා බිමට වැටෙනකොටත් රඝුට මතක් වෙන්නේ මාලතීව. කොහොම හරි ඒකෙන් පස්සේ අපිට පෙන්වන්නේ රඝු වගේම මාලතී දෙන්න හම්බ වෙනවා. මාලතී මේ වෙලාවේ රඝුට කියනවා මාලතීගේ පවුලේ කට්ටියත් රඝුට ගොඩක් කැමති වුණා කියලා. ඒ වගේම මාලතී ඒකට හේතුවත් මේ වෙලාවේ රඝුට කියනවා. ඉතින් මීට අවුරුදු 2කට කලින් මාලතීගේ මල්ලි වෙන පළාතක මෙඩිසින් ඉගෙනගෙන තියෙනවා. එක දවසක් මල්ලිව බලන්න ගියපු තාත්තා කෑම කන්න මල්ලිවත් එක් කරගෙන හෝටලයකට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ ළඟ තිබ්බ ටේබල් එක හිටපු මිනිස්සු වගේ පුංචි රණ්ඩුවක් ඇති කරගෙන තියෙනවා. හැබැයි ඒ වෙලාවේ ඒ කට්ටිය තුවක්කුවකින් තාත්තටයි මල්ලිටයි දෙන්නටම වෙඩි තියලා මරලා දාලා තියෙනවා. ඉතින් රඝු කියලා කියන්නේ නොදන්න ඕනෙම කෙනෙක් කරදරයකට වැටිලා ඉන්නකොට උදව් කරන කෙනෙක්නේ. ඒ වගේ කෙනෙක් එදා එතන හිටියනම් අද තාත්තයි මල්ලි දෙන්නම ජීවත් වෙනවා කියලා මාලතී කියනවා. ඉතින් රඝු ඊටු කට්ටියට මෙහෙම උදව් කරන නිසාම තමයි මාලතී රඝුට මෙච්චරම කැමති. කොහොම හරි මෙහෙම කාලයක් සන්තෝෂෙන් ගත වෙලා යනවා. එක දවසක් මයිලාපූර් රේල්වේ ස්ටේෂන් එකේදී කොල්ලෙක් කෙල්ලෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් ඒකේ වීඩියෝ එකක් මාලතීගේ නංගෙන් මාලතීට පෙන්නලා කියනවා ඒ කොල්ලව නතර කරලා කෙල්ලව බේර ගන්න නැතුව මිනිස්සු හැමදේනම ඒ දිහා බලාගෙන ඉන්නවා කියලා. මාලතී එතකොට කියනවා එතන රඝු වගේ කෙනෙක් හිටියානම් අනිවාර්යයෙන්ම ඒ කෙනාට එහෙම වෙන්න දෙන්නේ නැතුව අනිවාර්යයෙන්ම බේර ගන්නවා කියලා. කොහොම හරි ඒකෙන් පස්සේ අපිට පෙන්වන්නේ පහවදා මාලතී වගේම රඝු දෙන්න හම්බ වෙනවා. මාලතී මේ වෙලාවේ රේල්වේ ස්ටේෂන් එකේදී අර කෙල්ලට සිද්ධ වුණ ඇසිඩ් ප්‍රහාරය ගැන රඝුට කියනවා. ඉතින් එතකොට තමයි රඝු කියන්නේ ඒ කෙල්ලට ඇසිඩ් ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවේ රඝුත් හිටියේ එතනමයි කියලා. ඉතින් මේ දේ දැනගත්තම ගොඩක් අවුල් ගන්න මාලතී ඉක්මනින්ම ගිහිල්ලා අර මානසික වෛද්‍යවරයාව හම්බ වෙලා එයාට මේ සිද්ධිය ගැන කියනවා. ඒ ડોක්ටර් එතකොට කියනවා රඝුට දැන් ඒ ලෙඩේ සම්පූර්ණයෙන්ම හොඳ වෙලා තියෙන කියලා. රඝුට දැන් එයාගේ පවුලෙන් මැරුණ 14 දෙනාම වගේ පේන්නේ මාලතීව. ඒක නිසා රඝුට දැන් කලින් වගේ අනතුරක ඉන්න කට්ටිය එයාගේ පවුලේ කට්ටිය වගේ මැවිලා පේන්නේ නැහැ. ඒක නිසා රඝු ඒ කට්ටියට උදව් කරන්න යන්නෙත් නැහැ. ડોක්ටර් කියනවා අවුරුදු ගානකට කලින් රඝුට මාලතීව හම්බ වෙලා තිබ්බනම් රඝු මේ වෙනකම් බේරගත්ත කට්ටිය වුණත් බේරෙන්නේ නැහැ කියලා. ඒක ඇහුවට පස්සේ ඉතින් මේ මාලතීට ගොඩක් අවුල් යනවා. මොකද මේ මාලතී රඝුට කැමති උනේ අනතුරක ඉන්න කට්ටියට උදව් කරන හින්දානේ. ඒක නිසා එයා දැන් ඒ දේ නතර කරලා තියෙනවට මාලතී පොඩ්ඩක්වත් කැමති නැහැ. මාලතී ඒක නිසා තීරණය කරනවා රඝුගෙන් දුරස් වෙන්න. ඉතින් රඝුව මඟ ඇරලා දාලා ඒ පැත්තෙන් යන මාලතී රඝුට වොයිස් මැසේජ් එකක් දානවා.
ඉතින් ඒ වොයිස් මැසේජ් එකේ තියෙන්නේ එයා කැමති රඝු දිගටම ඉන්න ඕන නම් එයා රඝුගෙන් දුරස් වෙන්න ඕනේ කියලා. රඝු එයාට ආදරේ නම් එයාව හොයාගෙන එන්න එපා කියලා මාලතී ඒ වොයිස් මැසේජ් එකෙන් කියනවා. ඉතින් මේක ඇහුවට පස්සේ රඝු හිතන්නේ එයා අනිවාර්යයෙන්ම මේ පාර නම් මැරෙනවා කියලා. හැබැයි රඝුගේ වාසනාවට ප්‍රේම් රඝුව හොස්පිටල් එකට අරගෙන ගිහිල්ලා එයාගේ ජීවිතේ බේර ගන්නවා. ප්‍රේම් ඉතින් මේ වෙනකොට රඝුවට තියෙන ඒ ලෙඩේ ගැන හැමදේම දන්නවා. ප්‍රේම් එක නිසා රඝුගේ බෙහෙත් ටික ගෙනත් දීලා කියනවා ඒ බෙහෙත් ටික දිගටම බොන්න කියලා. මේ අතර අපිට පෙන්වන්නේ විරාට්ලගේ ලොක්කෙක් විරාට්ලව හම්බ වෙන්න එනවා. ඇවිල්ලා කියනවා ගම්වල මේ වෙනකොට තුවක්කු වලට හොඳ ඩිමාන්ඩ් එකක් හැදිලා තියෙන හින්දා සිකුරාදා වෙනකොට අනිවාර්යෙන් මේ තුවක්කු දෙක බෙදා හැරලා ඉවර කරන්න ඕනේ කියලා. කොහොම හරි මේ විස්තරේ එයාලගේ ටීම් එකේ ඉන්න ප්‍රේම්ගේ ඔත්තුකාරේ ප්‍රේම්ට දෙනවා. ප්‍රේම් එක නිසා ඉක්මනින්ම ප්ලෑන් එකක් ගහනවා. එයා කියනවා වැඩ කරන කෙනෙක් වගේ ඒ ෆැක්ටරියට ගිහිල්ලා ලොකු ෆයර් ඇක්සිඩන්ට් එකක් සිද්ධ කරලා ඒ හැමදේම විනාශ කරලා දාන්න ඕනේ කියලා. ඉතින් ඒ වැඩේ ඒ කට්ටිය බාර දෙන්නේ රඝුට. රඝුට ඉක්මනින් මැරෙන්න ඕනේ හින්දා රඝුත් ගොඩක් සන්තෝෂෙන් ඒ වැඩේට කැමති වෙනවා. ඊට පස්සේ ඒ කට්ටිය රඝුට සම්පූර්ණ ප්ලෑන් එක ගැන විස්තර කරනවා. කොහොම හරි මේ ප්‍රේම්ගේ ටීම් එකේ සුදර්ශන් කියලා කියන්නේ විරාට්ගේ ඔත්තුකාරයෙක්. සුදර්ශන් ඒක නිසා විරාට්ට කතා කරලා තුවක්කු බෙදා හරින සිද්ධිය ගැන ප්‍රේම් දැනගත්තා කියලා වගේම ප්‍රේම්ගේ ඔත්තුකාරයෙක් විරාට්ගේ ටීම් එකේ ඉන්නවා කියලා කියනවා. ඉතින් මේ දේ දැනගත්තට පස්සේ මේ දෙන්නට ගොඩක් කේන්ති යනවා. ඒක නිසා ඒ දෙන්න එයාලගේ ගෝලයෝ හැමදෙනාම මෙතෙන්ට ගේනවා. විරාට ඊට පස්සේ ඒගොල්ලන්ට සපෝට් කරන පොලිසිය කෙනෙකුට කතා කරාට පස්සේ දැනගන්නවා මේ ගෲප් එකේ PC1 වගේම PC2 කියලා ඔත්තුකාරයෝ දෙන්නෙක් ඉන්නවා කියලා. හැබැයි ඒ කෙනා කවුද කියලා පොලිසිය කට්ටියවත් දන්නේ නැහැ. විරාට ඒක නිසා මේ කට්ටියට කියනවා ඒ කවුද කියලා පිළිගත්තේ නැත්නම් ඒ හැමදෙනාම මරලා දානවා කියලා. එතකොට එක කොල්ලෙක් කියනවා එයා තමයි PC1 එයාගේ ඇත්තම නම නවීන් කියලා. ඒ වගේ මෙයාගේ සගයා PC2 විදිහට ඇත්තම PC2ව පෙන්වන්න නැතුව වෙන කෙනෙක්ව පෙන්නනවා. විරාට ඒක නිසා PC1ට වගේම බොරු PC2ට වෙඩි තියලා මරලා දානවා. විරාට ඊට පස්සේ ගෝලයන්ට කියනවා හෙට රෑ වෙනකොට තුවක්කු ටික බෙදා හරින්න ඕනේ කියලා. කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ PC2 ප්‍රේම්ට කතා කරලා මේ ගැන කියනවා. ඒ වගේම ප්‍රේම්ගේ ටීම් එකේ විරාට්ගේ ඔත්තුකාරයෙක් ඉන්නවා කියලා. එයා නිසා තමයි නවීන්ට මැරෙන්න සිද්ධ වුනේ කියලා එයා කියනවා. ඉතින් මේක දැනගත්තට පස්සේ ප්‍රේම්ට ගොඩක් අවුල් වෙනවා. ඉතින් විරාට් චිරාට්ට කියනවා ඒ දෙන්න දෙකට බෙදලා මේ වැඩේ කරමු කියලා. ඒ වගේම විරාට් මෙහෙට වෙලා ඉතුරු කට්ටියත් එක්ක ගන් ලෝඩ් එක ආරක්ෂිතව මෙහෙන් පිට කරලා යවන්නම් කියලා චිරාග්ව එතනින් පිටත් කරලා යවනවා. මේ අතර අපිට පෙන්වන්නේ ඔත්තුකාරයව හොයාගන්න තරම් වෙලාවක් නැති හින්දා ප්‍රේමයාගේ ටීම් එකේ ඉන්න හැමදෙනාගේම ෆෝන් ටික අරගන්නවා. ඒ වගේම රඝුට කියනවා රඝු මේකෙන් දහස් ගානකගේ ජීවිත බේර ගන්න යන්න කියලා. රඝු එතකොට කියනවා මාලතීගේ තාත්තයි මල්ලි දෙන්නත් මැරුණේ වෙඩි වැදිලා කියලා. ඒක නිසා ආයෙත් මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එයාගේ ජීවිතේ පරදුවට තියලා එයා හැමෝම කට්ටිය බේරගත්තා කියලා මාලතීට කියන්න කියලා රඝු යන්න කලින් ප්‍රේම්ට කියනවා. රඝු ඊට පස්සේ ප්ලෑන් එකට අනුව ඒකේ වැඩ කරන කෙනෙක් වගේ ගෑස් ෆැක්ටරියට ඇතුල් වෙලා එයාගේ ෂිෆ්ට් එක ඉවර වෙලා හැමෝම කට්ටිය එළියට යනකල් බලාගෙන ඉන්නවා. ඉතින් හැමෝම කට්ටිය එළියට ගියාට පස්සේ රඝු විතරක් ඒ ෆැක්ටරිය ඇතුලේ හැංගිලා ඉන්නවා. වැඩ ඉවර වුණාට පස්සේ මේ ෆැක්ටරිය ලයිට් ඔෆ් කරනවා. ඉතින් හරිස දුරේ ඉඳන් මේ ෆැක්ටරිය දිහා බලාගෙන ඉඳලා ඒ හැම විස්තරයක්ම ප්‍රේම්ට කියනවා. මේ අතර අපිට පෙන්වන්නේ බීච් හවුස් එකේ ඉන්න චිරාට තුවක්කු වලට ගොඩක් ඕඩර්ස් ආව හින්දා එයා ඒකට ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ෆැක්ටරියට වෙලා ඉන්න විරාට් හොඳටම බිබී ඉන්නවා. කොහොම හරි මේ වෙලාවේ සිකියුරිටි එකෙන් දැනගන්නවා ෆැක්ටරිය ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා. ඒක නිසා ඒ කට්ටිය විරාට ඒ ගැන කතා කරලා කියනවා. ඒක නිසා ආපහු මේ ෆැක්ටරිය ලයිට් ඔන් කරලා ඒ කට්ටිය ඒ කෙනාව හොයන්න පටන් ගන්නවා. කොහොම හරි මේ සිද්ධිය ගැන ප්‍රේමුත් දැනගන්නවා. විරාට ඒ වගේම චිරාටත් කෝල් කරලා ඒ ගැන කියනවා. හැබැයි ගෑස් තියෙන හින්දා වැරදි තැනකදී තුවක්කු පාවිච්චි කරොත් හැමදේම ඉවරයි කියලා චිරාග් ගොඩක් බය වෙනවා. හැබැයි විරාට් කියනවා එයායි හැංගිලා ඉන්න කෙනාව හොයාගෙන මරලා දාලම එන්නම් කියලා. විරාට් එකෙන් පස්සේ එයාගේ ගෝලයන්ගේ ෆෝන් එහෙම අරගෙන ඉතුරු වෙලා තියෙන තුවක්කු තියෙන කන්ටේනර් 5 වෙනම රහසිගත ස්ථානයකට යවනවා. ඊට පස්සේ ඉතුරු කට්ටියත් එක්ක හැංගිලා ඉන්න කෙනාව හොයන්න පටන් ගන්නවා. මේ අතර අපිට පෙන්වන්නේ මාලතී කොහොම හරි දැනගෙන තියෙනවා රඝු සූසයිඩ් කරගන්න ගියපු සිද්ධිය. ඒ වගේම රඝු මේ වෙනකොට ප්‍රේම් ළඟ ඉන්නවා කියලා දැනගෙන රඝු එක් කරගෙන යන්න මාලතී එනවා ප්‍රේම්ව හම්බ වෙන්න. ඉතින් ඒක නිසා ප්‍රේම් වගේම සංදීප් දෙන්න ගොඩක් කලබල වෙනවා. මේ අතර අපිට පෙන්වන්නේ රඝුව හොයාගෙන ආපු ගෝලයන්ට රඝු හොඳටම පහර දීලා එයාගේ ළඟ තිබ්බ ලයිට් එකක් පත්තු කරන්න හදනවා. හැබැයි මේ වෙලාවේ ඒ ලයිට් එක නම් පත්තු වෙන්නේ නැහැ. ඒක නිසා රඝු දිගටම විරාට්ගේ ගෝලයන් එක්ක ෆයිට් කරනවා. ඉතින් විරාට් නම් මේ වෙනකොට හොඳටම බීලා ඉන්න හින්දා එයාට හැමදෙනාම බොඳ වෙලා වගේ තමයි පේන්නේ. කොහොම හරි අන්තිමට රඝු වගේම විරාට් දෙන්න ෆයිට් කරන්න පටන් ගන්නවා. විරාට් ඉතින් හොඳටම බීලා ඉන්න හින්දා රඝු ගහපු පාරකට වැටිලා එතනම ඉන්නවා. එතකොටම ගෑස් එකක් ලීක් වුණ හින්දා ගෝලයෝ හැමදෙනාම බය වෙලා එතනින් එළියට දුවනවා. රඝු එක නිසා ඉක්මනට මේ ලීක් වෙන ගෑස් එක වහලා දාලා විරාට්ට කියනවා පුළුවන් තරම් ඉක්මනට ඒ ෆැක්ටරි එකෙන් එළියට යන්න කියලා. හැබැයි විරාට් මේ වෙනකොට හොඳටම බීලා හින්දා අවසිහියෙන් ඉන්නේ.
ඒක නිසා රඝු විරාට්ගේ ළඟ තිබ්බ තුවක්කුවයි ෆෝන් එකයි දෙකම අරගන්නවා. ඊට පස්සේ ඒ ෆෝන් එකෙන්ම ප්‍රේම්ට කෝල් එකක් අරගෙන කියනවා විරාට් කියලා කෙනෙක් බීලා මෙතන වැටිලා ඉන්නවා. එයාට එළියට යන්න කිව්වට එයා එළියට යන්නෙත් නෑ කියලා. ප්‍රේම් එක නිසා රඝුට කියනවා ඒ විරාට්ගේ ෆොටෝ එකක් එවන්න කියලා. ඉතින් රඝුත් විරාට්ගේ ෆොටෝ එක යවුවට පස්සේ තමයි ප්‍රේම් දැනගන්නේ ඒ ඉන්නේ ඇත්තටම විරාට් කියලා. ප්‍රේම් එක නිසා රඝුට කියනවා විරාට්ව ඔතනම මරලා දාන්න කියලා. හැබැයි මේ රඝු කියන්නේ මිනී මරන්න කැමති නැති කෙනෙක්. කොහොම හරි එතකොටම විරාට්ගේ ෆෝන් එකට චිරාග් කෝල් එකක් අරගන්නවා. රඝු ඉතින් එයාටත් විරාට් බීලා වැටිලා ඉන්න සිද්ධිය ගැන කිව්වම චිරාග් කියනවා එයාට මොකුත් කරන්න එපා කියලා. ඉතින් මේ වෙලාවේ චිරාග් වගේම ප්‍රේම් දෙන්න මාරුවෙන් මාරුවට රඝුට කෝල් කරනවා. ප්‍රේම් කතා කරලා රඝුට විරාට්ව මරන්න කියලා කියනකොට චිරාග් කතා කරලා විරාට්ව මරන්න එපා කියලා කියනවා. මේක නිසා කන්ෆියුස් වෙලා ඉන්න රඝු මේ දෙන්නට මේක තීරණය කරන්න කියලා කොන්ෆරන්ස් දාලා දෙනවා. ප්‍රේම් එතකොට කියනවා රඝුට දැම්ම මැරෙන්න එපා කියලා. මොකද මාලතී මේ වෙනකොට රඝුව හොයාගෙන මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ කියලා රඝුට විරාට්ව මරලා දාලා ඉක්මනට මෙතෙන්ට එන්න කියනවා. හැබැයි රඝු නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. ප්‍රේමයක නිසා මාලතීට ගිහිලා කියනවා එයා රඝුව වැඩකට යවුවා ඒත් එයා ඒ වැඩේ දැන් මගින්ම අතෑරලා දාලා ආපහු එන්න හදනවා කියලා. ඒක නිසා එයාට ඒ වැඩේ ඉවර කරලම එන්න කියන්න කියලා ප්‍රේම් මාලතීට ෆෝන් එක දෙනවා. ඉතින් ෆෝන් එක අරගත්තට පස්සේ මාලතී ඉස්සෙල්ලාම කරන්නේ සූසයිඩ් කරගන්න උත්සාහ කරපු එකට රඝුට හොඳටම බනින එක. ඒ වගේම සර් කිව්ව වැඩේ ඉක්මනට ඉවර කරලා එන්න කියලා මාලතී රඝු වෙනකල් බලාගෙන ඉන්නවා කියනවා. ඉතින් ඒ දේ ඇහුවට පස්සේ රඝු ගොඩක් සතුටු වෙනවා. චිරාග් ඊට පස්සේ රඝුට කියනවා එයා විරාට්ව මැරුවොත් මාලතීව හොයාගෙන කෑලි කෑලි වලට කපනවා කියලා. ඉතින් ඒ දේ ඇහුවට පස්සේ කේන්ති ගන්න රඝු චිරාග්ට ඇහෙන්නම විරාට්ට වෙඩි තියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ NIA ටීම් එකේ කට්ටිය රඝුව එයාලගේ ඩාක් හවුස් එකට අරගෙන ගිහිලා තියෙනවා. ඊට පස්සේ NIA ඔෆිස් එකේ ඉන්න මාලතීවත් ප්‍රේමේ ඩාක් හවුස් එකට ගේනවා. එහෙම වට පස්සේ ප්‍රේම් මාලතීට කියනවා දවස් 3කට ඒ දෙන්නටම මේ ඩාක් හවුස් එකට වෙලා ඉන්න කියලා. ඉතින් මාලතී වෙන්නුනාම රඝු සූසයිඩ් කරගන්න උත්සාහ කරපුවා. ඒ වගේම මිනිසුන්ට උදව් කරන්න ගිහිල්ලා වෙඩි වැදලා තුවාල වුණ සිද්ධීන් එහෙම දැනගත්තම මාලතීට ගොඩක් දුක හිතෙනවා. ඒක නිසා මේ දෙන්න ආයෙත් හොඳ වෙලා කලින් වගේම ආදරය කරන්න පටන් ගන්නවා. කොහොම ඊට පස්සේ අපිට පෙන්නන්නේ ෆැක්ටරි ඇතුළේදී රඝු විරාට්ට වෙඩි තියපු සිද්ධිය. ඉතින් රඝු වෙඩි තියලා තියෙන්නේ විරාට්ගේ උරහිසට. ඉතින් අන්තිමට රඝු වෙඩි තියලා එතනින් පිටත් වෙලා යන්න හදනකොටම ආපහු දකිනවා වේදනාවෙන් කෑ ගහන විරාට්ව. රඝුට එතකොට විරාට්ව එයාගේම පවුල කෙනෙක් වගේ පේනුණ හින්දා රඝු එයාවත් බේරගෙනම තමයි එළියට එන්නේ. කොහොම හරි ප්‍රේම් මේ වෙනකොට විරාට්ව එයාලගේ ඩාක් හවුස් එකේ තියාගෙන එයාට ට්‍රීට්මන්ට් කරනවා. මොකද ඒ තුවක්කු තියෙන කන්ටේනර් 5 කොහෙද තියෙන්නේ කියලා දැනගන්න නම් විරාට අනිවාර්යයෙන්ම සිහිය එන්න ඕනේ. ප්‍රේම් ඉතින් සංදීප්ටත් එයාලගේ ටීම් එකේ විරාට්ගේ ඔත්තුකාරයෙක් ඉන්න සිද්ධිය ගැන කියනවා. සංදීප් එතකොට කියනවා දවස් 2ක් ඇතුළත ඒ ඔත්තුකාරයා කවුද කියලා එයා හොයාගන්නම් කියලා. මේ අතර අපිට පෙන්වන්නේ සුදර්ශන් හොරෙන්ම ගිහිල්ලා මේ වෙනකොට සිහිය නැතුව ඉන්න විරාට්ට කතා කරලා එයාට සිහිය තියෙනවද කියලා බලනවා. හැබැයි ඇත්තටම විරාට් මේ වෙනකොට සිහිය නැතුව තමයි ඉන්නේ. මේ අතර අපිට පෙන්වන්නේ කමිෂනර් ඇවිල්ලා ප්‍රේම්ලට කියනවා චිරාග් රඝුව හොයාගෙන මේ ඩාක් හවුස් එකට ආවොත් එයා විරාට් පණ පිටින් ඉන්න සිද්ධිය ගැන දැනගනී කියලා. ඒක නිසා ඉස්සෙල්ලාම රඝු වගේම මාලතී දෙන්නව NIA ඔෆිස් එකට යවන්න කියනවා. එතකොට එයාලව හොයාගෙන එන චිරාග්ව අල්ලගන්න වැඩේ ලේසි කියනවා. ඒත් ඒකෙන් ඒ දෙන්නගේ ජීවිතවලට අනතුරක් සිද්ධ වෙයි කියලා සංදීප් කියනවා. හැබැයි මේ වෙලාවේ ඒ දෙන්නගේ ජීවිතයට වඩා චිරාග්ව අල්ලගන්න එක තමයි වැදගත්ම දේ කියලා කමිෂනර් කියනවා. ඉතින් විරාට් මැරුණ සිද්ධිය ගැන නිවුස් වලට ආවෙත් නැහැ. ඒ වගේම බොඩි එකට සිද්ධ වුණ දේකුත් නැති හින්දා චිරාට ඒ ගැන සැකයක් ඇති වෙනවා. චිරාග් ඒක නිසා එයාගේ ගෝලයෙක් NIA ඔෆිස් එක ළඟට ඔත්තු බලන්න යවනවා. මේ අතර අපිට පෙන්වන්නේ රඝු මාලතීව එක්කරගෙන ඇවිල්ලා මේ වෙනකොට ප්‍රතිකාර ලබා දෙන ගමන් ඉන්න විරාට්ව පෙන්නනවා. ඉතින් රඝු සූසයිඩ් මිෂන් එකට ගියපු සිද්ධියත් මාලතී මේ වෙනකොට දන්නවා. මාලතී ඒක නිසා කියනවා එයා රඝු ඊටු කට්ටියට උදව් කරනවට ගොඩක් කැමතියි කියලා. ඒත් ඒකෙන් රඝුට කරදරයක් වෙනවට එයා කැමති නෑ කියලා එයාට රඝුව ගොඩක් වටිනවා කියනවා. ඒකෙන් පස්සේ අපිට පෙන්වන්නේ ප්‍රේම් මාලතීට ඒ දිනව NIA ඔෆිස් එකට අරගෙන යන සිද්ධිය ගැන කිව්වම මාලතී ප්‍රේම්ගෙන් අහනවා මේ රෑ වෙලා ඒ දිනව ආපහු NIA ඔෆිස් එකට අරගෙන යන්නේ ඇයි කියලා. ප්‍රේම් එක නිසා මාලතීට ඇත්තම කතාව කියනවා. ඉතින් මාලතීගේ තාත්තට වගේම මල්ලි දෙන්නට වෙඩි තියලා මරලා දාලා තියෙන්නේ අවුරුදු 17ක කොල්ලෙක්. ඒක නිසා මේ තුවක්කු ලෝඩ් එක එළියට ගියොත් ඒකෙන් කොච්චර ලොකු විනාශයක් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා මාලතීට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මාලතී මේ ඩාක් හවුස් එකෙන් NIA ඔෆිස් එකට යන්න කැමති වෙනවා. ඒත් ඉතින් මාලතීව පොඩි හරි අනතුරක ඉන්නවත් දකින්න රඝු පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ දෙන්නව අනතුරේ දාලා මේ මිෂන් එක කරන්න කියලා. ඒක නිසා රඝුට ඒ ගැන මුකුත්ම කියන්න එපා කියලා මාලතී ප්‍රේම්ට කියනවා. ඊට පස්සේ මාලතී වගේම රඝු දෙන්නව NIA ඔෆිස් එකට ආරක්ෂකයොත් එක්කම පිටත් කරලා යවනවා. ඒ වගේම සංදීපොත් එයාලගේ ටීම් එකේ ඉන්න ඔත්තුකාරයා කවුද කියලා හොයන්න පටන් ගන්නවා. කොහොම හරි NIA ඔෆිස් එකට ගියාට පස්සේ තමයි මාලතී දැනගන්නේ එයා රඝුගේ බෙහෙත් ටික ඩාක් හවුස් එකේම දාලා ඇවිල්ලා කියලා. මාලතීකට ගොඩක් අවුලෙන් ඉන්න හින්දා රඝු කියනවා එයා ඉක්මනට ඩාක් හවුස් එකට ගිහිල්ලා ආයෙත් ඒ බෙහෙත් ටික අරගෙන එන්නම් කියලා.
කොහොම හරි මේ දෙන්න NIA ඔෆිස් එකේ ඉන්න සිද්ධිය ගැන චිරාග් දැනගන්නවා. චිරාග් ඒක නිසා ඒ දෙන්නව මරන්න එන්න පිටත් වෙනවා. ඉතින් ඔත්තුකාරයා ඒ ගැන දැනගෙන ප්‍රේම්ට කතා කරලා කියනවා NIA ඔෆිස් එකට විශාල ඇටැක් එකක් සිද්ධ වෙන්න යන්න කියලා. ප්‍රේම් ඒක නිසා කරන්නේ ඉක්මනටම කතා කරලා NIA ඔෆිස් එකේ ආරක්ෂාව තර කරලා මෙහි ඉන්න හැමෝම කට්ටියත් එක්ක කරගෙන ඉක්මනටම NIA ඔෆිස් එකට පිටත් වෙලා යන එක. ඊට පස්සේ තමයි රඝු ත්‍රිවිල් එකකින් මේ ඩාර්ක් හවුස් එකට බෙහෙත් ටික අරගෙන යන්න එන්නේ. ඉතින් ඒ විදිහට ආවට පස්සේ මේ ඩාර්ක් හවුස් එකේ කවුරුත්ම නැති එක දැකලා පුදුම වෙන රඝු එතන ඉන්න කෙනෙක්ගෙන් ඒ ගැන අහනවා. එතකොට ඒ කෙනා කියනවා NIA ඔෆිස් එකට ඇටැක් එකක් සිද්ධ වෙනවා කියලා තොරතුරක් ආව නිසා මෙහි හිටපු හැමෝම කට්ටිය NIA ඔෆිස් එකට ගියා කියලා. ඒක දැනගත්තට පස්සේ කලබල වෙන රඝු මාලතිව බේරගන්න ආපහු NIA ඔෆිස් එකට දුවනවා. චිරාග් ඉතින් මේ වෙනකොට NIA ඔෆිස් එක වටේටම බෝම්බ දාලා ඉතුරු වෙලා ඉන්න කට්ටියටත් වෙඩි තියලා මරලා දාන ගමන් රඝු වගේම මාලතිය දෙන්නව හොයන්න පටන් ගන්නවා. මාලතිය ඉතින් එයාගෙන් බේරෙන්න කොච්චර උත්සාහ කරත් අවසානයේ චිරාග්ගේ අතටම අහු වෙනවා. චිරාග් ඊට පස්සේ එයාගේ ටීම් එකත් එක්ක එකතු වෙලා මාලතියට වෙඩි තියන්න උත්සාහ කරනකොටම විරාට්ගේ ෆෝන් එකෙන් චිරාට කෝල් එකක් එනවා. ඉතින් රඝු තමයි විරාට්ගේ ළඟට ගිහිල්ලා එයාගේ ෆෝන් එකෙන් චිරාට කෝල් එකක් අරගන්නේ. රඝු කතා කරලා විරාට් තාම මැරුන්නේ නැහැ කියලා වීඩියෝ කෝල් එකකින් චිරාට විරාට්ව පෙන්නනවා. ඉතින් මාලතිව මැරුවොත් එයා විරාට්ව එතනම මරලා දානවා කිව්ව නිසා මේ කට්ටිය හොඳටම බය වෙලා මාලතිව මරන්නේ නැහැ කියලා ඒ තුවක්කු ටික බිමට දානවා. ඊට පස්සේ මේ කට්ටිය මාලතිව අරගෙන එයාලගේ තැනකට යන්න හදනවා. මේ වෙලාවේ මෙතෙන්ට එන ප්‍රේම්ගේ ටීම් එක මාලතිව බේර ගන්න ගොඩක් උත්සාහ කරනවා. කොහොම හරි අන්තිමට සංදීප් චිරාග්ව අල්ලගෙන මාලතිව බේර ගන්න උත්සාහ කරනවා. හැබැයි එකෙන් සිද්ධ වෙන්නේ චිරාග් ගොඩක් දරුණු විදිහට සංදීප් මරලා දාලා මාලතිවත් අරගෙන එතනින් යන එක. ඒකෙන් පස්සේ මෙතෙන්ට ආපු ප්‍රේම් සංදීප් මැරලා ඉන්නවා දැක්කම ඒකට ගොඩක් දුක් වෙනවා. මේ වෙලාවේ මෙතෙන්ට එන රඝු දකිනවා චිරාග් මාලතිව වාහනයකට දාගෙන අරගෙන යනවා. ඒක නිසා මාලතිව බේර ගන්න කියලා හිතාගෙන රඝු ඒ වාහනේ උඩට පනිනවා. චිරාග් එතකොට විරාට මොන හරි දෙයක් සිද්ධ වුණොත් එයා මාලතිව මරලා දානවා කියලා රඝුවේ වාහනෙන් වට්ටලා දාලා එතනින් පිටත් වෙලා යනවා. ඒකෙන් පස්සේ අපිට පෙන්වන්නේ හැමෝම කට්ටිය එකතු වෙලා සංදීප්ගේ අවසන් කටයුතු සිද්ධ කරන ආකාරය. කොහොම හරි මේ අතර හුදකලා වෙලා ඉන්න රඝුවට මතක් වෙන්නේ එයා මාලතිත් එක්ක ගත කරපු සුන්දර ජීවිතය. කොහොම හරි ඊට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ සුදර්ශන් හොරෙන්ම ඇවිල්ලා විරාට්ට කියනවා සිහියාව නම් කකුල ඇඟිල්ලක් හොල්ලන්න කියලා. විරාටුත් ඒක නිසා එයාගේ කකුල ඇඟිල්ලක් හොල්ලනවා. ඉතින් සුදර්ශන් එකෙන් දැනගන්නවා විරාට මේ වෙනකොට සිහිය ඇවිල්ලා තියෙන කියලා. සුදර්ශන් ඒක නිසා කියනවා මෙතනින් පස්සේ හැම වැඩක්ම එයා බලා ගන්නම් කියලා. ඒ වගේම චිරාග්ට විස්තර ලබා දෙන්න එයා මෙතෙන්ට ආපු ડોක්ටර් කෙනෙක්ගේ ෆෝන් එකකුත් හොරකම් කරගන්නවා. මේ අතර අපිට පෙන්වන්නේ රඝු ප්‍රේම්ට කියනවා විරාට්ව ආපහු ඒ කට්ටියට දීලා මාලතීව අරගමු කියලා. ප්‍රේම් එතකොට කියනවා මේ වගේ වෙලාවක මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ කියලා. ඒ වගේ මෙයාගේ ගෝලයන්ට කියනවා රඝු ගැන පොඩ්ඩක් බලන්න කියලා. කොහොමද එකෙන් පස්සේ මේ කට්ටිය එළියට වෙලා ඉන්න වෙලාවක රඝු මේ කණ්ඩායමේ ඉන්න ඔත්තුකාරයව දන්නවා කියලා එයා හර්ෂව පෙන්නනවා. හැබැයි හර්ෂනේ රඝුවට කලින් මේ සූසයිඩ් මිෂන් එකට යන්න ගියේ. ඒක නිසා මේ කට්ටිය අන්තිමට රඝුවට පිස්සු කියලා බැනලා ආපහු ඇතුළට යනවා. හැබැයි ආයෙත් මතක් කරලා බලනකොට රඝුවට මතක් වෙනවා හර්ෂව පෙන්නපු වෙලාවේ කලබල වෙලා හිටපු සුදර්ශන් hina වුණ විදිය. ඒකෙන් එයා තමයි චිරාග්ලගේ ඔත්තුකාරයා කියලා රඝුව දැනගන්නවා. මේ අතර අපිට පෙන්වන්නේ ලොක්කා ඇවිල්ලා චිරාට්ට කියනවා ඉක්මනටම විරාට්ව හොයාගෙන තුවක්කු තියෙන තැන අහගෙන ඉක්මනට ඒ තුවක්කු ටික බෙදා හරින්න පටන් ගන්න ඕනේ කියලා. චිරාග් ඒක නිසා අද රෑම විරාට්ව උස්සනවා කියලා ඒකට ලොකු ප්ලෑන් එකක් ගහනවා. ඉතින් මේ දේ දැනගෙන PC2 ඉක්මනටම මාලතේ ඉන්න තැනට ඇවිල්ලා ප්‍රේම්ට කෝල් එකක් අරගෙන කියනවා තව පැය 4කින් තුවක්කු ලෝඩ් එක එළියට ගන්න හදන්න කියලා. එතකොටම මෙතෙන්ට ආපු තව ගෝලයේ PC2ව දැක්ක නිසා PC2 ඉක්මනටම ඒ ගෝලයාව මරලා දානවා. ඊට පස්සේ PC2 මාලතීට කියනවා එයා පොලිසිය කෙනෙක් කියලා. එයාගේ ජීවිතේ නැති වුණත් කමක් නැහැ ඒ ගන් කල්චර් එක එන්න දෙන්න හොඳ නැහැ කියලා PC2 ඒ ඩෙඩ් බොඩි එක හංගනවා. මේ අතර අපිට පෙන්වන්නේ සුදර්ශන් හොරෙන්ම විරාට් ළඟට ගිහිල්ලා කියනවා එයා විරාට් ගැන චිරාට්ට කිව්වා කියලා. ඒ වගේ මෙයා චිරාග් මේ වෙනකොට ඉන්න තැන දන්නවා කියනවා. ඉතින් සුදර්ශන් කියන සැකයක් ඇති වෙලා තිබ්බ රඝු මේ දේවල් අහගෙන ඉන්නවා. රඝු ඊට පස්සේ සුදර්ශන්ට හොඳටම පහර දීලා හර්ෂගේ වාහනෙන් හර්ෂත් එක්කම සුදර්ශන්ව අරගෙන චිරාග් ඉන්න තැනට යනවා. ඒ වගේම හර්ෂ මේ ගැන ප්‍රේම්ට කතා කරලා කියලා ඒ අදාළ ලොකේෂන් එකත් එයාට යවනවා. කොහොම හරි මේ වෙලාවේ රඝු ආවා කියලා දැනගත්තම චිරාගේ ගෝලයෝ රඝුව මරන්න එනවා. ඒ කටියත් එක්ක ෆයිට් කරන රඝුව බේරගන්න මෙතෙන්ට PC2ත් එනවා. ඉතින් PC2 රඝුව ඒ කටියගෙන් බේරගෙන රඝුවගේ අතට තුවක්කුවක් දීලා කියනවා මාලතී ඉන්නේ දෙවනි තට්ටුවේ කියලා. ඒ වගේම ටික වෙලාවකින් ප්‍රේමුත් මෙතෙන්ට එයාගේ ටීම් එකත් එක්ක ආව නිසා මෙතන විශාල වෙඩි හුවමාරුවක් සිද්ධ වෙනවා. PC2ටත් එයාගේ යාළුවා නවීන් මැරෙන්න හේතුවක් වුණ සුදර්ශන්ව මරන්න පුළුවන් වෙනවා. ඒකෙන් පස්සේ චිරාග් PC2 ඇතුළු එයාගේ ගෝලයන්ට කියනවා මාලතීව මරන්න කියලා. PC2 ඒක නිසා මාලතීව මරන්න යනවා වගේ ගිහිල්ලා මාලතීව බේරගෙන වෙනත් කාමරයකට යවනවා. කොහොම හරි අන්තිමට චිරාග් එක ෆයිට් කරපු රඝුව චිරාග් අල්ල ගන්නවා.
ඒ වගේම චිරාග් මේ වෙලාවේ ප්‍රේම්ට ඇහෙන්න කෑ ගහලා කියනවා තව ටික වෙලාවකින් විරාට් ඉන්න තැනින් බේරෙනවා කියලා. ඒක ඇහුවට පස්සේ ප්‍රේමුත් ෂොක් වෙනවා. චිරාග් ඊට පස්සේ රඝුවට කියනවා සංදීප මැරුවටත් වඩා දරුණු විදිහකට එයා මාලතීව මරනවා කියලා. ඒක ඇහුවට පස්සේ කේන්ති ගන්න රඝු චිරාග්ගේ අතේ තිබ්බ තුවක්කුවම අරගෙන ඒකෙන් චිරාට වෙඩි තියලා මාලතීව හොයාගෙන යනවා. ඉතින් අන්තිමට මෙතෙන්ට ආපු ප්‍රේම් ඇතුළු එයාගේ ටීම් එක සංදීප් මරපු විදිහටම චිරාග්වත් මරලා දානවා. කොහොම හරි ඉතින් මාලතීව හොයාගෙන ගියපු රඝු මාලතී මෙහෙන් වෙන තැනකට අරගෙන ගිහිල්ලා කියලා දැනගත්තාම ගොඩක් කලබල වෙනවා. මේ අතර අපිට පෙන්වන්නේ විරාට් ආරක්ෂාවට හිටපු කමාන්ඩෝස්ලා හැමදෙනාම මරලා දාලා ඒ ඩාර්ක් හවුස් එකෙන් එළියට පැන ගන්නවා. ප්‍රේම් ඉතින් එයාලගේ මිෂන් එකෙන් පස්සේ ආපහු ටීම් එකත් එක්ක මේ ඩාර්ක් හවුස් එකට ආවට පස්සේ තමයි දැනගන්නේ විරාට් හැමදෙනාම මරලා දාලා මෙතනින් පැනගෙන කියලා. ඉතින් අන්ऑෆිෂියල් විදිහට සිද්ධ කරපු මේ මිෂන් එක අවුල් ගියපු නිසා සීනියර් ඔෆිසර්ලා ප්‍රේම්ට හොඳටම බනිනවා. ඒ වගේම මෙතනින් පස්සේ මේ කේස් එක බලා ගන්න වැඩේ මනීෂ් කියලා නිලධාරියෙකුට බාර දෙනවා. මනීෂ් මේ වෙලාවේ රඝුව මේ මිෂන් එකට ගාව ගත්ත එකට බැනලා පොලිසිය කට්ටියට කියනවා රඝුව අත්අඩංගුවට අරගන්න කියලා. හැබැයි රඝුව මේ වෙලාවේ එයාව අත්අඩංගුවට අරගන්න එන පොලිස් නිලධාරියෝ හැමෝටම පහර දෙනවා. ඒක නිසා ප්‍රේම් අන්තිමට රඝුව ගාවට ගිහිල්ලා කියනවා රඝුවට මාලතීව ආපහු ඕන්නම් එයාලා කියන දේ අහන්න කියලා. ඒක නිසා සංසුන් වන රඝුව පොලිසිය කට්ටිය අරගෙන ගිහිල්ලා කාමරයකට දාලා ලොක් කරනවා. නියතර අපිට පෙන්වන්නේ ගෝලයෝ ටික මාලතීව විරාට් ඉන්න තැනට අරගෙන යනවා. ඉතින් විරාට්ට මේ වෙලාවේ රඝුව විසින් චිරාග්ව මැරුවා කියලා දැනගත්තම ගොඩක් කේන්ති යනවා. එයා ඒක නිසා මාලතීට මොන හරි දෙයක් කරයි කියන බයට PC2 මාලතීට පහර දීලා එයා නිසා තමයි මේ හැමදේම සිද්ධ වුනේ කියලා බනිනවා. ඉතින් මෙන්න මේ සිද්ධියම විරාට් දැනගන්නවා මේ ඉන්නේ එයා කලින් හොයපු පොලිසිය ඔත්තුකාරයා කියලා. විරාට් ඒක නිසා PC2ව එතනම මරලා දාලා මාලතීව ගෝලයොත් එක්ක වෙන තැනකට යවනවා. විරාට් එකෙන් පස්සේ ඒගොල්ලෝගේ සින්ඩිකේට් එකේ මීටින් එකකට යනවා. ඉතින් තව පැයකින් තුවක්කුව ටික බෙදා හරින්න ඕනේ හින්දා මේ හැමෝම කට්ටිය ගොඩක් කලබල වෙලා ඉන්නේ. විරාට් කියනවා තව පැයක් ඇතුළත එයා චිරාග්ව මරපු හැමෝම කට්ටිය මරලා දානවා කියලා. එතකොට මේ කට්ටිය කියනවා චිරාග් ඩීල් කරපු බයස්ලව ආපහු හරවන්න බෑ කියලා. ඒක නිසා ඉස්සෙල්ලා මේ තුවක්කුව ලෝඩ් එකේ යවලා ඉන්න කියලා ඊට පස්සේ චිරාග්ව මරපු කට්ටිය මරන්න කියනවා. ඒත් මේ වෙනකොට ආරක්ෂාව ගොඩක් තර කරලා තියෙන හින්දා ඒ තුවක්කුව ලෝඩ් එක එළියට යවන්න ගොඩක් අමාරුයි කියලා ඒ කට්ටිය කියනවා. විරාට් එතකොට කියනවා ඒ තුවක්කුව ලෝඩ් එක තියෙන්නේ හාබර් ෂිප් යාඩ් එකේ කියලා. ඉතින් මුහුදු මාර්ගෙන් හැමතැනටම ඒ තුවක්කුව ටික බෙදා හරින එක තමයි විරාට්ගේ ප්ලෑන් එක වෙලා තියෙන්නේ. එතකොට මේ කට්ටිය විරාට්ට කියනවා තුවක්කුව වල සද්ද එන්නේ නැති විදිහට ඒ වැඩේ ඔයා බලා ගන්න පැය දෙකකට හාබර් පොලිසිය එතෙන්ට එන්නේ නැති වෙන වැඩේ අපි බලා ගන්නම් කියලා. මොකද අලුතෙන් එන්න අය ඔෆිස් එකට ආපු ප්‍රධානියා මනීෂ් මේ කට්ටියගේ කෙනෙක්ින්ද එයා හාබර් එකට එන්නේ නැහැ කියලා මේ කට්ටිය කියනවා. එතකොට තව කෙනෙක් කියනවා විරාට් හාබර් එකට යන්න කලින් එතෙන්ට රඝුවගේ ඔළුව එවන්නම් කියලා. විරාටත් ඒකට hina වෙලා කියනවා පුළුවන් නම් උත්සාහ කරලා බලන්න කියලා. ඊට පස්සේ මේ කෙනා රඝුවගේ ඔළුව අරගෙන එන වැඩේ තව කෙනෙකුට බාර දෙනවා. මේ අතර අපිට පෙන්වන්නේ කාමරයට වෙලා හිර වෙලා ඉන්න රඝුවට දිගටම මාලතීව මැවිලා පේන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ එළියට වෙලා ඉන්න ප්‍රේම්ට ડોක්ටර් කතා කරලා කියනවා රඝුව පුළුවන් තරම් ඉක්මනට ප්‍රතිකාර ලබා ගන්න හොස්පිටල් එකට එවන්න කියලා. මොකද රඝුව සෑහෙන කාලයක් බෙහෙත් බිව්වේ නැති හින්දා එයා ගොඩක් දරුණු වෙන්න පුළුවන් කියනවා. කොහොම හරි මේ වෙලාවේ ලොක්කෙක් මැරෙව ටිකක් එක්ක මෙතෙන්ට ඇවිල්ලා ප්‍රේම්ට කියනවා රඝුවට මොන දේ සිද්ධ වුණත් ගණන් ගන්න එපා කියලා. ප්‍රේම් එතකොට ඒකට එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා රඝුව හිර කරලා ඉන්න කාමරයේ යතුරු ඒ කට්ටියට දෙනවා. ප්‍රේම් ඊට පස්සේ එයාගේ ගෝලයන්ට කියනවා ඒ කට්ටියට දැන් තුවක්කුව ලෝඩ් එක තියෙන තැන ගැන දැනගන්න පුළුවන් කියලා. රඝුවට ඉතින් මේ වෙනකොට කේන්තිය දරා ගන්න බැරුව හිතින් මවාගෙන තනියම කාමරයට වෙලා ෆයිට් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ දොර අරගෙන ඇතුළට එන මැරෙව ටිකටත් රඝුව හොඳටම පහර දෙනවා. ඊට පස්සේ එයාලව එව්ව මැරල ඔක්කාගේ ළඟට ගිහිල්ලා එයාවත් මරලා දාලා ඒ මැරයව එව්ව සින්ඩිකේට් එකේ මිනිස්සයාගේ ළඟට යනවා. ඉතින් විරාට් මේ වෙනකොට ඉන්නේ හාබර් එකේ තුවක්කුව ටික බෙදා හරින්න හැමදේම සූදානම් කරන ගමන්. ඒ වගේම මෙතන තමයි මේ කට්ටිය මාලතීව තියාගෙන ඉන්නේ. රඝුවතින් සින්ඩිකේට් එකේ මිනිස්සයාවත් මරලා දාලා ඒ කෙනාගේ ඔළුවත් අරගෙන මෙතෙන්ට එනවා. විරාට් ඒක නිසා ගෝලයන්ට කියනවා තුවක්කු පාවිච්චි කරන්න නැතුව පිහි විතරක් පාවිච්චි කරලා රඝුව මරන්න කියලා. හැබැයි රඝුව ඒ කට්ටියට ලේසියෙම පහර දීලා මරලා දාපු නිසා මේ කට්ටිය මාලතීව මෙතෙන්ට ගේනවා. රඝුව ඒක නිසා විරාට ගොඩක් බැගෑපත් වෙලා කියනවා මාලතී ගොඩක් අහිංසක කෙනෙක් කියලා. ඒක නිසා එයාව අතෑරලා දාලා රඝුව මරන්න කියනවා. චිරාග් මාලතීව මරන්න ගියපු නිසා එයා චිරාග්ව මැරුවේ කියලා ඒ වැරැද්දම විරාට්ට කරන්න එපා කියනවා. ඉතින් එහෙම කරොත් මොනවද කරන්න කියලා විරාට් මාලතීගේ ළඟට එයාගේ ගෝලයෙක් යවනවා. රඝුව ඒක නිසා ඉතින් ඒ ගෝලයාවත් මරලා දානවා. ඊට පස්සේ විරාටුත් මාලතී ගාවට යන්න ගියපු නිසා මේ දෙන්න ෆයිට් කරන්න පටන් ගන්නවා. විරාට් ඒ වෙලාවේ රඝුවට සිහිය නැති වෙන්න පහර දෙනවා. ඊට පස්සේ මාලතීවත් ගිනි තියලා මරන්න උත්සාහ කරනවා. එතකොට මාලතී බය වෙලා කෑ ගහන සද්දෙට රඝුවට එයාගේ පවුලේ කට්ටිය උදව් විල්ලලා කෑ ගහනවා වගේ ඇහිලා ආපහු සිහිය එනවා. ඊට පස්සේ එතන හිටපු විරාට්ගේ ගෝලයෝ හැමදෙනාම මරලා දාලා රඝුව මාලතීවත් ඒ ගින්දරෙන් බේර ගන්නවා. කොහොම හරි එකෙන් පස්සේ ආපහු රඝුව වගේම විරාට් දෙන්න ෆයිට් කරන්න පටන් ගන්නවා.
කොහමද ඊට පස්සේ අපිට පෙන්වන්නේ ප්‍රේම් MP වගේම මතේස් කියන දේවල් අහන්න නැතුව එයාගේ ටීම් එකත් එක්කම ගේට්ටුව කඩාගෙන හාබර් එක ඇතුළට ඇවිල්ලා විරාට්ගේ ගෝලයෝ හැමදෙනාම මරන්න පටන් ගන්නවා. රඝු ඉතින් මේ වෙලාවේ විරාට්ට හොඳටම පහර දීලා ගිහිල්ලා තුවක්කු තියෙන කන්ටේනර් ටික මුහුදට තල්ලු කරලා දානවා. ඉතින් විරාට්ගේ කේන්තියටම මාලතීට වෙඩි තියෙනවා. රඝු ඉතින් කන්ටේනර් ටික මුහුදට දාලා මෙතෙන් ආවට පස්සේ විරාට් කියනවා චිරාග් මාලතීව මරනවා කියලා විතරයි කිව්වේ ඒත් මම මාලතීව මැරුවා කියලා. ඉතින් එතකොට තමයි රඝුත් දකින්නේ වෙඩි වැදිලා බිම වැටිලා ඉන්න මාලතීව. ඉතින් රඝුවේ කේන්තියටම විරාට්ව එතන තිබ්බ යකඩ කූරක ඇනලා මරලා දානවා. ඊට පස්සේ මාලතී ගාවට දුවගෙන එන රඝු මාලතී මැරලා ඉන්න එකට ගොඩක් දුක් වෙනවා. ඒ වගේම රඝුට මේ වෙලාවේ මතක් වෙනවා මාලතී එක දවසක් කිව්වා හැමෝම කට්ටිය පවුල කෙනෙක් වගේ හිතන එක ලෙඩක් නෙමෙයි ඒක වරමක්. ඒක නිසා හැමදාම මාලතී රඝුගේ ළඟින්ම ඉන්නවා කිව්ව ඒ කතාව. ඉතින් ඒ දේ මතක් වෙලා ඉවර වෙනවත් එක්කම රඝුට තේරෙනවා මාලතීගේ අතේ ඇඟිලි හෙල්ලෙනවා වගේ. ඉතින් ඒකෙන් මාලතීට තාමත් පණ තියෙනවා කියලා දැනගත්ත රඝු මාලතීව ඉක්මනටම හොස්පිටල් එකට අරගෙන ගිහිල්ලා එයාගේ ජීවිතේ බේර ගන්නවා. කොහොම හරි මෙහෙම කාලයක් ගත වෙලා යනවා. ප්‍රේම් එකෙන් පස්සේ එයාගේ ටීම් එකේ කට්ටියට කියනවා තමිල්නාඩුවට ගන් කල්චර් එක එන්නේ නැතුව නතර කරගන්න පුළුවන් උනේ රඝු වගේම මාලතී දෙන්නගේ ආදරය නිසා කියලා. කොහොම හරි එතනින් පස්සේ රඝු වගේම මාලතී දෙන්න ගොඩක් සන්තෝෂෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. කොහොම හරි මෙන්න මේ විදිහට තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාවත් අවසන් වෙන්නේ. ඒ වගේම මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. හරි එහෙනම් තවත් දවසක මේ වගේ සුපිරිම ෆිල්ම් එකකින් හම්බ වෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.